කොහොමද නවත්තගන්නේ? පිටසක් වල ජීවින් එක හැප්පෙන්න. අයියෝ මේ මොනා කියනවද මන්දා? සුපිරිසියා පිටුන්දරාව හඳට යවන්නේ හදන්නේ. හඳේ ඉන්නවද පිටසක් වල ජීවීන්? ළමයි ඔයාලා ලෑස්තිද? තව ටික වෙලාවකින් මම මේ හදපු යන්ත්‍ර රාජයා ඔයාලව හඳට යවයි. ඔයගොල්ලෝ මේ වගේ හඳේ කෑල්ලක් අරගෙන එන්න අමතක කරන්න එපා. ඒකෙන් කරන්න පරීක්ෂණ මට ගොඩක් තියෙනවා. එහෙනම් දරුවනේ ලෑස්තිනේ? එකයි ඔන්න ගියා. අයියෝ මේ මොකද සිද්ධ වුනේ? මං ඔබ පොත්තම නෙමෙයි නැබිලා තියෙන්නේ. ළමයි හන්දට වෙනුවට සෙනසුරු වලට යයිද දන්නේ නැහැ. අයියෝ දැන් මොකක් වෙයිද? ඒක නෙමේ තාරා. කොහෙටද අපි මේ ආවේ? පෘථුවියේ ඉන්නකොට හඳ සුදු පාටටනේ පේන්නේ. ඒත් මේක රතු පාටයිනේ. කඩියා මට නම් හිතෙන්නේ කවුරු හරි මෙහෙ ඉන්නවා වගේ. අනේ කවුද මේ කට්ටිය? ඔයාලා කවුද? අපි පොඩි ළමයි. මේ අලුත් සතු జాතියක්ද කොහෙද? අපි ආවේ පෘථුවියෙන්. පෘථුවියේ සිට පැමිණි ඔයාලව සෙනසුරට සාදරයෙන් පිළිගන්නවා. සෙනසුරු? මේ අහන්න අපිට හන්දටයි යන්න ඕනේ. එහෙන් ගෙනියන්න දෙයක් තියෙනවා. ඒත් වැරදිලා මෙහාටයි ඇවිල්ලා තියෙන්නේ. හඳේ මොනවද කියන්නේ? හඳේ කැලිම තමයි මේ කියන්නේ. හඳේ කෑලි මෙහෙ තියනවද? ඔව් හැබැයි ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ කියන්නේ මොනවද කරන්න ඕනේ? අපේ ග්‍රහලෝකේ දැන් ලොකු ක්‍රීඩා තරගයක් පටන් ගන්නයි යන්නේ. ඔයාලා ඒකට සහභාගී වෙලා. ඒකෙන් දින්නොත් ඔයාලා හිතන විදිහටම හඳේ කැල්ලක් හම්බ වෙයි. සුපිරිසියටත් ඕනේ ඒව තමයි. එහෙනම් ඉතින් ඒක ගන්න අපි තරගෙට සහභාගී වෙමු. ඕවා අපිට වැඩ නෙමෙයි. අපි පෘථුවියේ ඉන්න සුපිරිම වීරයෝ දෙන්නේ. එහෙමද? එහෙනම් එන්නකො මගේ පස්සේ. යමුද? අනේ දෙයියනේ මෙච්චර සත්තු ගොඩක්. මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ? ඔව් දැන් මේ අපේ මහා ක්‍රීඩා තරගයේදී සිය ජීවිතය පරදුවට තියලා තරග කරන්න ඇවිත් ඉන්නවා දුර ඈත පෘථුවියේ ඉඳලා අමුතුම පුංචි සත්තු තුන්දෙනෙක්. අයියෝ වැරදුනානේ. මිනිස්සු තුන්දෙනෙක්. ඒ මිනිස්සු තුන්දෙනා තරග වදිනවා සෙනසුරුගේ දක්ෂතම ක්‍රීඩකයා රැකෝ සමග. මෙයාද ඔයගොල්ලන්ගේ වීරයා? මට පුළුවන් මෙයාව එකාදීන් පාරක් දෙලා දාන්න.
මොකද කඩියා? බය වෙන්න එපා. ඔයාට මේ තරඟේ දිනන්න පුළුවන් වෙයි. හරි එහෙනම්. තරඟය පටන් ගන්න කලින් මම මේ කියන්නේ. වැඩි වට ගානක් දිනන කෙනාටයි හඳේ කෑල්ල හිමි වෙන්නේ. අනේ පොප්කෝන් දෙන්නකෝ. අනේ තාරා මෙයා මට පොප්කෝන් එකක් දෙන්නේ නෑනේ. ඒකට කමක් නෑ ඩැඩි. ගෙදර ගියාට පස්සේ අපිට ඕන තරම් පොප්කෝර්න් ගන්න පුළුවන්. ඔන්න පළවෙනි වටේ ආරම්භුණා. අවස්ථා තුනෙන් වැඩි ගණනක් හරියටම විදින කෙනයි දිනන්නේ. Vidino puluhan na. Gimana, Deng? Yeay, kadia, 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 hehehe. දැන් පටන් ගන්නවා දෙවනි වටය. මල්ලව පොර තරඟය. පොඩකින්න ඒ තරඟ කරන්නේ මම නෙමෙයි. අර අතන වාඩි වෙලා ඉන්න තඩියා. තඩි ඔයා ඉක්මනට ගිහිල්ලා රෙයා බරද්දලා එන්න. කඩියෝ බය වෙන්න එපා. මම ඉන්නවනේ ඔයත් එක්ක. ඔන්න දැන් තරඟය ආරම්භුණා. බය වෙන්න එපා තඩි. අයියෝ එයාට නින්ද ගියා. එයා නැගිටින්නේ නැත්තම් අපිට මේ තරගෙන් පෙරදෙන්නයි වෙන්නේ. ඉතින් ඈ ගිටවන්න කෑම ඕනේනේ. දැන් කෑම කොහෙන්ද හොයන්නේ? ඔව් දැන් මන් තුනට ගණන් කරන්න කලින් මේ පෘථිවි තලිය නැගිටින්නේ නැත්තම් අපේ ඩ්‍රැකෝ දිනනවා. එකයි. දෙකයි. තඩි ඉක්මනට නැගිටින්න. නැත්තම් අපි මේ තරගෙන් පරදි. ඉක්මනට නැගිටින්න. නියමයි චුක්කි.
ඔයා නියම පාරක්න ගැව්වේ. ගහපු පාරට එයා කොහෙට වැටුණත් දන්නේ පළවෙනි වතාවටයි ඩ්‍රැකෝ මෙහෙම පෙරදුනේ. ඔයාලා තුන්දෙනා ඇත්තටම දක්ෂයෝ. දැන් මේ හඳේ කෑල්ල ඔයාලගේ. යන්තරේ නම් කොහමරි හදාගත්තා. බලමුකෝ මේක වැඩ කරයිද කියලා. හඳේ කෑල්ල නම් කොහමරි හම්බුණා. සුපිරිසිය අපිව කවදාගෙන්න ගනිත් දන්නේ ළමයිනේ මං ඔයගොල්ලෝ ගැන ගොඩක් බය වුණා. ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? අපි හොඳින් සුපිරිසියේ මෙන්න ඔයා ඉල්ලපු දේ අපි ගෙනාවා. ඔයගොල්ලෝ සෙනසුරු වල ඉඳද්දි කොහොමද හඳේ කෑල්ලක් ගෙනාවේ? අපිට මේක ලැබුණ නෑ සීයේ. අපි මේක ඒගොල්ලන්ගෙන් දිනාගත්තා. පිටසක්වල ජීවීන් අනේ එහෙනම් ආපහු සෙනසුරු වලට යන්න සිද්ධ වෙනවා. අනේ සීයා අපිට නම් ආපහු යන්න බෑ. කඩියයි තත් 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 තඩියයි